ආයුබෝවන්. හෙල්ලල පන්සලේ පළවෙනි වීඩියෝවට අපිත් එක්ක එකතු වෙලා සිටි ඔයාලට බෙහෙවින්ම ස්තුතියි. ගිය වතාවේ මම ඔයාලව එක්කන් ගියේ හෙල්ලල පන්සලේ තියෙන අපූර්වත්වය දකින්න. චෛත්‍ය පලාගෙන ඉහළට මතු වූ ඒ අපූර්ව බෝධීන් වහන්සේත් ඒ බිම පුරා දෝන්කාර දෙන අනුහස් ගැනත් අපි කතා කළා. හැබැයි මම ඔයාලට කිව්වා හෙල්ලල පන්සලේ ඉඳන් කිලෝමීටරයක් විතර දුරින් තවත් අපූර්ව ස්ථානයක් තියෙනවා කියලා. අපූර්ව ස්ථානයකටත් වඩා ඉතාමත් අනුහස් පිරි අමුතු ස්ථානයක්. මිනිස්සු තවමත් බයෙන් ගෞරවයෙන් කතා කරන ගම්බාර දෙවියන්ගේ පියසටහන් රැඳී තිබෙනවා යයි මිනිසුන් විශ්වාස කරන මේ තමයි ඒ අන්කෝමේ දේවාලය. ඇයි මේ අන්කෝමේ මේ තරම්ම බලගතු? ප්‍රදේශවාසීන් කියන විදියට ගම්බාර දෙවියන් හෙල්ලල පන්සලේ ඉඳන් මේ ස්ථානයට වඩිනවා කියලයි ප්‍රදේශවාසී කාගෙත්ම දැඩි විශ්වාසය තියෙන. ඒ විතරක් නෙමෙයි, මෙතන තියෙන අනුහස් ගැන, මෙතන තියෙන බලය ගැන කතා කරද්දී ඇඟේ මයිල් කෙලින් වෙනවා. මෙතෙන්ට බෝධි පූජාවක් තියලා බාරයක් වෙලා ගියාම මැරෙන්න හිටපු ලෙඩ්ඩු පවා නැකිටලා තියෙනවා. තවත් වෙලාවක මේ අන්කෝමේ ළඟින් යන පාර කොහොමවත් හදන්න බැරි වෙලා තියෙනවා. පාර හදන්න ආපු මිනිස්සු පාරේ වැඩ පටන් ගන්න හදද්දී මහා ධාරානිපාත වර්ෂාවක් හැමදාම ඇදන් වැටෙනවා. ඊට පස්සේ මේ ගමේ ගම්මු මේ බෝධින් වහන්සේගෙන් ඉල්ලලා තියෙනවා මේ පාර හදනකම් මේ වර්ෂාව නතර කර දෙන්න කියලා. ඊට පස්සේ මේ පාර හදලා ඉවර වෙනකම් මේ ගමට වැහැලා නැහැ. ඒ අහම්බයක්ද? එහෙම නැතිනම් මෙතන තියෙන යම්කිසි නොපෙනෙන බලවේගයක මැදිහත් වීමක්ද? මේ ස්ථානයේ තියෙන ගල් කණු පවා මේ සාක්ෂි දරන්නේ මේ ස්ථානයේ අතීතයේ තිබුණු යම් බලවේගයක සාක්ෂියක් ලෙසයි. මේ තැනට ඇවිල්ලා පහනක් පත්තු කරලා මලක් පූජා කරලා ඔබ ඉල්ලන ඉල්ලීම සත්‍ය සාධාරණ ඉල්ලීමක් නම් අන්කෝමේ දෙවියන් නියත වශයෙන්ම ඒ ඉල්ලීම ඉටු කර දෙනවා කියා මේ ගමේ ගම්මුන්ගේ දැඩි විශ්වාසයක් පවතිනවා. අන්කෝමේ ගැන කතා කරද්දී මේ වගේ හාස්කම් දහසක් තිබුණත් මේ හෙල්ලල පන්සල් භූමිය තුල තවමත් හුඟ දෙනෙක් නොදන්න කතා රාශියක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි පන්සල් භූමියේ තියෙන ගල් වලවල් 7. පතුලක් හොයාගන්න බැරුව තිබුණු මේ වලවල් 7 ගාවට කිසිම මිනිස්සෙක් ඕනවට වැඩිය ලන්නුනේ නැහැ. පුරාවිද්‍යාඥයන් පවා මේ තැන ගැන ගවේෂණය කරද්දී තමයි අසීමිත විදියට පුදුම වෙන දෙයක් එළියට ආවේ. ඒ වගේම මේ වලවල් 7ම සම්බන්ධ වෙලා තියෙන්නේ එකම පතුලකට. අද වෙද්දි මෙතන පොකුණක් විදියට හදාගෙන තිබුණට අතීතයේදී මෙතන උනේ මොකද්ද කියලා දන්නේ අතීතයම විතරයි. ඇයි මේවා පන්සලකම පිහිටියේ? අතීතයේ මිනිසුන් සතුව තිබූ ඒ දියුණු තාක්ෂණය කුමක්ද? ඔවුන් මේ තාක්ෂණයෙන් කරේ කුමන ආකාරයේ නිර්මාණද? මේ පුරාවෘත්තයන්ගේ සෙවණේ ඔබේ සිතට කුතුහලයක් පමණක් ඉතිරි කර මම මෙතනින් දැනට නවතිනවා. අභිරහස් ගමන තවමත් ඉවර නෑ. අපිත් එක්ක එකතු වෙලා ඉන්න.